තවත් මේ අර මං කිව්වේ බණ්ඩාරවල ඒ මගේ ඥාතිවරයා ඔහුගේ කකුල් වල තිබිච්ච හිරිවැටිල්ල නැති වුණා කියලා මේක පාවිච්චි කිරීම. තව මේ ස්කින් එල්මන්ට් හමේ රෝග ඒකේ මේ එක අවුරුදු 67ක මහත්තයෙක් හිටියා මට හම්බ වෙනකොට අවුරුදු 3ක් එයාගේ vertical rash මුළු ශරීරේම. ඊට පස්සේ මේකක් හදලා මන් දුන්නාන් පස්සේ තුමාණින් දෙකෙන් ඒ අවුරුදු 3ක් තිබ්බ ඒ ස්කින් කන්ඩිෂන් එක සුව වුණා. ඒකට තව අවුරුදු 40 ගානක බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හිටියා ඔහුගේ අවුරුදු 8ක් psoriasis කියන කන්ඩිෂන් එක ඒ හුඟක් අඩු වුණා මේක පාවිච්චි කරගෙන යනකොට. දැන් ඇත්තටම inflammatory conditions මේ joints වල ඒවෙන් තමයි මේ කැක්කුම් එන්නේ. හරිද? කොන්දේ කැක්කුම මෙතන එක මහත්තයෙකුත් ඉන්නවා අවුරුදු 20ට වැඩිය කොන්දේ කැක්කුම් තිබිච්ච දෙන්නේ මේක පාවිච්චි කරගෙන පස්සේ කොන්දේ කැක්කුම සුව වුණා. තව උදියේ අමාරුව 6 දෙනෙක්. එතකොට බෙල්ලේ අමාරුව තිබිච්ච 5 දෙනෙක් හිටියා. ඒ අතර හිටියා cervical spondylosis හැදිච්ච අවුරුදු 73ක සහ 85ක 83ක පිරිමි දෙන්නේ ඒගොල්ලෝ cervical collar දාගෙන තමයි හිටියේ. ඉතින් මේක ඒගොල්ලෝ එකල බෙහෙත් ගත්තා මේ කැක්කුමට. ඒගොල්ලෝ හැබැයි එකක් හරි අමාරු විශ්වාස කරලා ඒගොල්ලෝ කිව්වා දැන් ඒ අවුරුදු 30 40 තිබිච්ච කැක්කුම් නැති වුණා බෙහෙත් නැවැත්තුවා cervical collar එකත් අහක් කරා කියලා. ඒකට තව එක්කෙනෙක් අර බස්නායක මහත්තයා තමයි කිව්වේ අවුරුදු 3ක් නෑ බෙල්ල අවුරුද්දක් ඊට වැඩිද මන්දා බෙල්ල හරවන්න බෑ. එයා මොනවාරි බලනවා නම් මුළු ශරීරයෙන් මෙහෙම හරවන්න. හරිද? ඉතින් හුඟක් අමාරුයි. දැන් මෙයත් මේක පාවිච්චි කරලා දැන් සතියක් විතර දැන් බෙල්ල ටිකක් හරවන්න පුළුවන් කියලා කිව්වා. දැන් මේකට මේ ඔපරේෂන් එකකුත් කරලා කියනවා නමුත් ඒකෙන් ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. හරිද? රුමටොයිඩ් දැන් අවුරුදු 63ක ටීචර් කෙනෙක් අවුරුදු 30ක් රුමටොයිඩ් ආර්ත්‍රයිටිස් රෝගයෙන් පෙළුණා. දැන් එයාට මේ බෙහෙත් එයා ගවර්න්මන්ට් ක්ලිනික් එකකින් බෙහෙත් ගන්නවා. ඒ ගත්තත් එයාට ඇඳේ හැරෙන්න බෑ කැක්කුම. ඇඳෙන් බහිනකොට අමාරුයි. හරිද? එතකොට උදේ ඇඳෙන් බැස්සෙන් පස්සේ උදේ 10 11 වෙනකන් ඇඟිලි නමන්න දිගාරින්න බෑ. කරන්න බෑ. නමුත් මේක පාවිච්චි කරන් පස්සේ එයා කියනවා කොන්දේ අමාරු නැති වුණා. ඇඳේ හැරෙන්නත් පුළුවන්. ඇඳේ බහින්නත් පුළුවන් දැන් ලේසියෙන්. ඒකල උදේ වැඩ කරන්න පුළුවන් කරදරයක් නැතුව. මේක පින්තූරේ නෑ. තව එක්කෙනෙක්ගේ රිස්ට් එකේ තිබුණා. අවුරුදු 46ක කාන්තාවක් එයාට පාන්දර 2ට විතර මේ දකුණු අතේ රිස්ට් එකේ කැක්කුමක් එනවා. ඒ කැක්කුම දුවන උරියට. එතකොට නිින්ද ඉවරයි. එතකොට උදේ පාන්දර 2 ඉඳන් අවදි වෙලා හිටියේ. දැන් එයාත් මේ ප්ලේට් එක පාවිච්චි කරාන් පස්සේ සුමානයක් විතර යනකොට ඒ අවුරුදු 8ක් තිබිච්ච ඒ ප්‍රශ්නේ විසඳුණා කියලා. සයටිකා මේක අර කොන්දේ ඉඳන් කකුලේ පිටිපස්සෙන් යන්නේ විලිම්බෝ දිහා. දැන් මේ අවුරුදු 68ක කාන්තාවක් අවුරුද්දක් විතර දුක් විඳා මේ සයටිකා ප්‍රශ්නේ නිසා ඉතින් තෙල් ගානවලු මසාජ් කරනවලු නමුත් ඒකේ හරි විසඳුම ලැබුණේ නැහැ. දැන් මෙයක් ග්‍රවුන්ඩින් පටන් සුමානයක් යනකොට ඒක සම්පූර්ණයෙන්ම නැති වුණා. දැන් එයාට හොඳට නිින්දක් යනවා කියලා කිව්වා. ඒකට තව අවුරුදු 70ක කාන්තාවක් හිටියා. එයා අර සයිනසයිටිස් හැදිච්ච කාන්තාවමයි. අවුරුදු 10ක් විතර කාර් එකේ වාහනයක ඉඳගෙන දුර ගමනක් ගියොත් ඔය සයිටිකා අපහු වෙනවා. නමුත් දැන් මේක පාවිච්චි කරන් පස්සේ දැන් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. මෙතන 10 දෙනෙක් හිටියා ඒගොල්ලෝගේ ධනිෂ් කැක්කුම
සුව වුණා කියලා කියනවා. මේ ළඟදී මිස්ටර් බස්නායක දිනුන කේස් එකක් අවුරුදු 54ක පිරිමියෙක්ගේ ඔහුගේ දකුණු දණහිස ඉදිවිලා නමන්න බෑ. මාස එකමාරක් විතර. ඒ පාර ඒකට බෙහෙත් ගන්නවා. එතකොට ඒ ડોක්ටර් කිව්වලු මේක සනිකුන් නැත්තම් වතුර අහක් කරන්න කියලා ගනී. හරිද? නමුත් මේක පාවිච්චි කළා එයා කියනවා දවස් දෙකකින් 80%කින් ගුණ ආව. 7 වෙනි දවසේ වෙනකොට 90%කින් ගුණ ඇවිල්ලා දැන් එයාට ඒ ධනිය නමන්න බැරි තිබිච්ච ධනිය දැන් නමන්න පුළුවන් කියලා කියනවා. මේක ඇත්තටම ටයිම් මැගසින් එකකින් මම ගත්තේ 2005 දී. The secret killer, the fires within. ඒ කියන්නේ අපේ ශරීරයේ ඇතුලේ තියෙන මේ ගින්න ගැන කියන්නේ. ඒවෙන් තමයි මේ අපේ ඔක්කොම ලෙඩ රෝග ඇති කරන්නේ. හරිද? Inflammation is at the base of many chronic diseases. Coronary heart disease, stroke, diabetes, arthritis, asthma, cancer, osteoporosis, mental diseases, dry eye disease, ARND, etc. හරිද? එතකොට Dr. Cardiologist Dr. Paul Ridgett found that about half of all heart attacks occurred among patients with normal cholesterol levels, and there was something else causing the atherosclerotic plaque to burst, leading to a heart attack. In the 1990s, he became convinced that something was chronic inflammation. එතකොට තව එක්කෙනෙක් කියනවා instead of different treatments for say heart disease, Alzheimer's, colon cancer, there might be a single inflammation reducing agent that could prevent all three. The single inflammation reducing remedy that is freely available to us is grounding. Right? Because the grounding වලදී inflammation සම්පූර්ණයෙන් නැති කරනවා. ඒක තමයි arthritis, joint pain ඒ ඔක්කොම නැති කරේ inflammation නැති කරන්නේ. කලින් කිව්වේ help overcome muscle pain and damage after exercise. ඒ කියන්නේ exercise කරන් පස්සේ muscle එකට වෙන damage එකයි ඒ හානිය අඩු කරනවා කියලා. අවුරුදු 57ක බැංකුවේ එයා තාම බැංකුවේ වැඩ කරන්නේ. එයා කියනවා yesterday evening I had a terrible back pain. The whole day I worked in the garden, bending, lifting weights. After this, I slept grounded. To my amazement, there was no pain when I got up next morning. Earlier, this type of work, I suffered from backache for 3 days and I had to take Panadol. But this incredible device gave me relief overnight. ඒ කියන්නේ එයාට ඒ කැක්කුම උනත් සාමාන්‍යයෙන් දවස් 3ක් Panadol ගන්න තියෙන කැක්කුම මේකේ නිදාගත්තන් පස්සේ ඒක නැති වුණා. තව මගේ ඥාතිවරියෙක් එයා කොළඹ ඉන්නේ. දැන් එයාගේ පුතා එයා අවුරුදු 83යි වයස. පුතා ගෙනියනවා මේ පාර්ලිමේන්තු වොකින් ට්‍රැක් එකේ ඇවිදින්න. සාමාන්‍යයෙන් එයා මීටර් 250 යනකොට එයාට හති මහන්සි දැන් ඇති කියනවා. මේකෙන් පස්සේ මීටර් 500 ගියත් එයා හති ඇති කියන්නේ නැතිද? මොකද මේ අර මසල් ඩැමේජ් එක නැහැ. අනිත් එක මේ ග්‍රවුන්ඩින් කරනකොට ඔක්සිජන් 20 ගුණයකින් වැඩි ශරීරගත වෙනවා කියනවා. ඒත් අර ડોක්ටර් ඔටෝ වෝබර්ග් කියන විද්‍යාඥයා කියන්නේ 20 ගුණයකින් විතර ඔක්සිජන් ඒකින්ද තමයි දැන් මෙයාට වැඩ කරාට මහන්සියක් නැහැ. එතකොට මගේ අර ඥාතිවරිය 250 500ට දක්වා ගියත් එයාට කැක්කුම ආවේ නැහැ. මේකෙන් අය තව 3-4 දෙනෙක් කිව්වා ඒගොල්ලෝ බර වැඩ කරනවා. ඒගොල්ලෝ කිව්වා දැන් ඉස්සර වාගේ නෙවෙයි දැන් අපිට බර වෙයිට වැඩිය වැඩ කරන්න පුළුවන් මහන්සිය දැන් නැහැ. Dr. Nobel laureate Dr. Otto Warburg says an alkaline body can absorb up to 20 times more oxygen than an alkaline body, acidic body, because it makes the body more alkaline. එතකොට අනිත් එක මේ හැම වුණාම less muscle damage
and creatinine level. දැන් අපේ ශෛල මේ විදිහට තියෙනවා. ඒ ශෛලවල ෆැක්ටරිස් තමයි මේ මයිටොකොන්ඩ්‍රියා. හරිද? මේ මයිටොකොන්ඩ්‍රියා තමයි එක ශෛලයක 1000කට 2500කට අතර තියෙනවා. ඒ වගේ තමයි ශක්තිය නිබඳවා දෙන්නේ. ඒ කියන්නේ අපි ඔක්සිජන් ග්ලූකෝස් උච්චර. Grounding promotes health of mitochondria, right? ඉතින් එතකොට මයිටොකොන්ඩ්‍රියා හෙල්ත් එක දැන් මේකේ මොකක් හරි කාරණයක් අප්සෙට් එක මොකක් හරි වුණොත් තමයි කැන්සර් ඉනිෂියේට් වෙන්නේ. හරි? එතකොට කැන්සර් ප්‍රිවෙන්ට් කරන්න පුළුවන් හොඳම එකක් තමයි මේක රැක බලා ගන්න එක මයිටොකොන්ඩ්‍රියා. ඉතින් ඒකට ග්‍රවුන්ඩින් ඉතා වැදගත්. එතකොට ආයිත් මම ડોક્ટર ඔඩෝ වර්බර්ග් කියනවා cancers are merely a symptom of acidosis and therefore it is impossible to truly cure any cancer without first curing the underlying acidosis in the body. And he also says high levels of oxygen that are found in healthy alkaline bodies are toxic to cancer. ඒ කියන්නේ oxygen වැඩි තියෙනකොට ඒක cancer වලට toxic. දැන් statins ගන්නකොට පංගුවක්ට ඇඟට පණ නැති ගතිය එන්නේ statins වලින් මේ enzyme CoQ10 කියන එක අඩු කරනවා. මොකද මේ mitochondria functioning proper functioning වලට මේ enzyme එක ඕනේ. ඒකට ඒ enzyme එකට හානියක් කරනකොට මේ වගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. එතකොට you feel tired. දැන් මගේ අවුරුදු 57ක එක්කෙනෙක් හිටියා statins ගත්තා. එතකොට යාට හරියට ඇඟට පණ නැහැ කිව්වා. පස්සේ මේක කොහොම හරි ආය නැවැත්තුවා. ඊට පස්සේ ආයසරයක් එක හරි ගියා කියලා. මෙන්න මේවා තමයි මම නිර්මාණය කරපු මෙන්න මේ මල්ටිමීටර්. මේකෙන් බලන්න පුළුවන් මේ ඇතුල් වෙනවා ඉලෙක්ට්‍රෝන. එතකොට මම මෙන්න මේක තමයි මේ තහඩුව. මේ නිදා ගන්නකොට මේ තහඩුවේ නිදා ගන්න පුළුවන්. එතකොට මේ උඩ හිල් දෙකෙන් මේ උඩ හිල් දෙකෙන් වයර් එකක් අරන් අර මං ගන්නේ ෆ්ලැට් ට්වින් වයර් කියන. ඒක මෙච්ච අඟල් 4ක් 6ක් විතර සුද්ධ කරලා මේකෙන් කීප වාරක් උඩ හිල් දෙකෙන් දාලා ගන්න. ඊට පස්සේ ඇලුමිනියම් තහඩු කෑල්ලක් අරන් නමලා මෙන්න මේක හරියන්නේ. හරිද? මේ දෙකට රිවර්ට් කරන්න. පල්ලෙහා දෙක. එතකොට අරක කියලා හොඳට මේකෙන් කලන්න. මේ මිටියෙන්. එතකොට ඒක මොනවත් වෙන්නේ. හරිද? එතකොට මේ ග්‍රවුන්ඩින් රොඩ් දෙක මේකෙන් මේක තමයි පොළවේ වල්ලන්නේ. මේක ඇත්තටම හිල් දෙකක් ඇති. මේ උඩ හිලෙන් earth wire අඟල් 4ක් විතර සුද්ධ කරලා හොඳට ඒක කීපවතාවක් මේකේ දවටලා ඊට පස්සේ ආයෙත් ඇලුමිනියම් කෑල්ලකින් වහලා නමලා මේකට රිවර්ට් කරනවා මේකට පල්ලෙහාට. එතකොට දැන් මේක තමයි මේ පොළවේ දැන් මෙන්න මෙතෙන් වෙනකන් පොළවේ වල්ලන්නේ මේක මෙතෙන් වෙනකන්. හැබැයි පොළව මේ සාමාන්‍යයෙන් මේ ගෙදර earth wire එකෙන් පුළුවන් තරම් ඈත මේක කරන්න. එතකොට අනිත් එක මේක මෙතෙන්ද විතර මේ ටික එළියේ. දැන් මේ කැප් එක හදන්නේ අර වතුරෙන් තෙමිලා ග්‍රාමයෙන් ඔක්සයිඩ් හැදෙන එක නවත්තන්න. හරිද? ඒකල දැන් මේ වයර් එකට මේ අර වයර් එකයි කනෙක්ට් කරනවා. දැන් මේක මම හැදුවේ දැන් කකුලේ තියාගෙන ඉන්නත් හොඳයි. හරිද? කකුල දැන් ආච් එකනේ. ඉතින් ආච් එකට හරියන්න මම මේක නිර්මාණය කරා මේ වැඩි ඉස්සෙල්ල. හරිද? මොකද ඒගොල්ලෝ කියනවා මේ කකුලේ මාපට ඇඟිල්ලයි දෙවෙනි ඇඟිල්ලයි අඟල් දෙකක් විතර පල්ලෙහා තමයි මේ කිඩ්නි පොයින්ට් එක කියන්නේ. එතන අර ડોක්ටර් ස්ටීවන් සිනාට්‍රා කියන එතනින් හොඳට ඉලෙක්ට්‍රෝන යනවා කියනවා. ඒකල ඒක කෙලින්ම කොන්ද දිගේ ගිහින් මුළු ශරීරයටම ඒ විහිදිලා යනවා කියලා. ඉතින් මේක හරි ලේසි. මේ ධාතු කැලක් හොයාගත්තොත් මේ ස්ටේන්ලස් ස්ටීල් බටයක් හරිද? අඟලක් හරි අඟල් 3 කාලක් හරි බටයක්. මේ දෙපැත්තම මේකට සලලා ගන්න.
දැන් ડોક્ટર ලෝරා කොණි ඇමරිකාවේ ඉන්න මේක ගෙනා විශේෂඥවරියෙක්. ඉතින් මම එයාගෙන් හුඟක් උදව් ගත්තා මේක කරන්න. Says like we charge a cell phone daily, we should charge our body with the direct current. ඒ කියන්නේ අපි cell phone එක හැමදාම charge කරනවා. ඒ වගේ අපේ ශරීරය charge කරනවා. දැන් cell phone එක charge කරන්නේ AC current. අපි charge කරන්නේ direct current. අපේ ශරීරය වැඩ කරන්නේ direct current එක. torch battery වගේ තියෙනවා. හරි. ඉතින් ඒක වැදගත්. තව එකක් තමයි දැන් මේ ශාලාවේ ඉන්න ඔක්කොමලා අත්වැල් ඇඳගෙන ලොකු සර්කල් එකක් හදලා එක්කෙනෙක් ග්‍රවුන්ඩ් කරොත් ඔක්කොමලා ග්‍රවුන්ඩ් වෙනවා. හරිද? මොකද එක්කෙනෙක්ගෙන් ගෑවුනොත් යනවා. දැන් ඒක තමයි අර අවුරුදු 8 පිරිමි ළමයා නිදාගත්තේ අම්මයි තාත්තයි මැද. ඒ දෙන්න ප්ලේට් එක පාවිච්චි කරා. මෙයාට ප්ලේට් එකක් තිබුණේ නැහැ. නමුත් මෙයාට ගෑවෙනකොට ඒක ඉලෙක්ට්‍රෝන ආවා. අනේ මේක මම ලියපු පොතක් විශේෂයෙන් මේ නොවන රෝග වලින් වැළැක්වෙන්න මම ලියපු පොතක්. ඒ කියන්නේ අවුරුදු 44ක් ලියපු කාරණා මේකේ අඩංගු වෙලා තියෙනවා. දැන් ඊට ඉස්සෙල්ලා මේ ගැන කතා කරනකොට මට මේ ડોક્ટર ડેවිඩ් රිචඩ්ස් කියලා MBBS family physician Newcastle New South Wales Australia. එයාගේ ක්ලිනික් එකේ මේ ප්ලේට් හයි කරලා තියෙනවා ගොඩක්. ඉතින් මොනවත් සුව කරන්න බැරි විදිහේ ලෙඩ වෙනකොට මේ එයා කියනවා එතන පැය භාගයක් ඉඳගෙන ඉඳලා යන්න කියලා. එයාගේ 25ක් හිටපු ඩයබටික් නියුරෝපැති 25න් 25ක්ම උගා ගුණ ලැබුණා කියලා ඒ නියුරෝපැතිය. 3 kidney patients whose renal function has returned to normal, not necessary to dialyze now. ඒ කියන්නේ dialyze කරන්න හිටපු dialyze කරපු patient ලා 3 දෙනෙක්ගේ kidney function normal වුණා. Stabilization of diabetic eye disease in 2 patients. One patient with depression improved with grounding. Another patient with glaucoma reported visual improvement after grounding. Another patient with a leaking heart valve has experienced remission based on a recent ECG. His specialist can't explain it. Some males can pee with more force because of shrinking of the enlarged prostate. The prostate එක enlarge එකෙත් ඒක shrinkage එක අඩු වෙනවා. Better wound healing, blood pressure and thyroid conditions improve. අනිත් එක grounding මෙයා නෙවෙයි තව එකකින් හොයාගත්තා මේ අපේ daily excretion of calcium and phosphorus in the urine comes down. ඒ කියන්නේ දැන් osteoporosis කියන්නේ අපි ඇටසැකිල්ල දින කර කර මූත්‍රා හැටියට මූත්‍රා මාර්ගයෙන් පිට කරනවා. විශේෂයෙන් කාන්තාවන් අවුරුදු 50න් පස්සේ පටන් ගන්නවා. මේගොල්ලෝ එක දවසක් ග්‍රවුන්ඩ් කරපුවාම ඊළඟ දවසේ බලනකොට කැල්සියම් phosphorus level අඩුයි urine එකේ. ඒ කියන්නේ ඒකට prevents osteoporosis. එතකොට බලනකොට මිහි කත නොකරන දෙයක් නැහැ. ඔබේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීම. එතකොට දැන් මේක මේ do not ground if you are suffering from bleeding. ඒ කියන්නේ hemophobia වගේ මේවා වෙන ලේද තියෙනවා නම් එපා කියනවා. Do not ground if you are on blood thinners. අන්න ඒක වැදගත්. හෘදයාබාධ ඒ තියෙන strokes ඒගොල්ලෝ blood thinners, aspirin, cardioprin ඒ වගේ තවත් තියෙනවා. ඒවා ගන්නවා නම් මේක කරන්න බෑ. මොකද මේකෙත් blood thin කරනවා.
never ground when there's lightning. Lightning තියෙනකොට කවදාකවත් කරන්න එපා. ඇඳේ තියෙන එක එතනම බිම දාලා ඉන්න එච්චරයි. Do not use a cell phone while being charged and ground. You will get electrocuted. Currently එකක් තිබුණොත් කෙරින්ම ground වෙනවා. Permanently. Do not ground soon after a heart attack, stroke or surgery. මොකද ලේ ගමන තවම එළියට එන්න පුළුවන් මේ වගේ ආර්ට්‍රීස් වලින්. ඒකට මේකේ ඩික් කරන ඉන්න තව වැඩි වෙන්න පුළුවන්. Do not ground while having fever. දැන් ඒක මං කිව්වේ දැන් පැමිණලා ඩෙන්ගි වගේ තිබ්බොත් ඒකෙමුත් අර හැබැයි ඒගොල්ලෝ කියනවා මේ ග්‍රවුන්ඩින් වලින් ප්ලේට්ලට්ස් වැඩි වෙනවා කියලා. නම් කොහොම හරි මේක මේ උණ කියනවා නම් එපා. Do not ground if you feel severe discomfort. මේක නම් ඇත්තට මේ ඇමරිකාවේ හැම වෙනවා. ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝගේ ප්ලග් එක කරන්නේ ගෙදර earth socket එකට දාන්න. ඒ grounding එක බිමට දාන්නේ නැහැ. නමුත් ඒක හරි භයානකයි. Especially in our electrical system. අපේ නිසංග එයා තමයි මේක. එයා මයින් අහලා මේ හදවුවා මේ. දැන් මේකත් ඇති. හරිද? දැන් මේක මේ බටයක් නෙවෙයි නමුත් stainless steel. දැන් මේක එයා බස් 10ක් 15කට හදලා දීලා තියෙනවා. ඒකනේ මේක මේ ස්ටීල් කෑල්ල. හැබැයි මම නම් ටිකක් නිදා ගන්නකොට ටිකක් නිදා වෙන්නේ සම්පත් එහෙම. මොකද මේ පොඩි රාය නෙවෙයි. ඒකල අනිත් එක මේක මේ වටේට මේ කැපෙන්න පුළුවන්. ඒක හින්දා මේ ඉන්සුලේටින් ටේප් වලින් දෙතුන් සැරයක් කරන්න වෙයි. නැත්නම් කැපෙන්න පුළුවන්. ඒක එච්චරයි. ඒකල මේ වයර් දෙක මේ කනෙක්ට් කරනවා.